එතකොට ඔස්ට්‍රේලියාවේ ප්‍රයිම් මිනිස්ටර් කියලා තිබ්බා මම චක කෙනෙක් කියලා මීඩියා එකේ. ඒකට එගේන්ස්ට් සර් පෙනී හිටියා. එයාට ලියුමකුත් යවුවා මේ වගේ ප්‍රචාරයක් කරන්න එපා කියලා. හොඳට මතකයි අපිට කතා කරන්න පල්ලෙහාට ආවේ සරමයි මේස් බැනීමක් වගේ බැනීමකුත් ඇඳගෙන ඉතාමත් සුහදව චාම්බ අපිත් එක්ක ඉඳගෙන අපේ ගෙදර ඇවිල්ලා ඉඳගෙන ඉන්නා වගේ අපිත් එක්ක සෑහෙන වෙලාවක් කතා කරලා මේ සියලු තොරතුරු දත්ත අපෙන් දැනගෙන අපිට ඉතාමත් හොඳට සංග්‍රහ උගාක් අගය කරනවා යුද්ධය ඉවර කරපු එක. ඒක තමයි මේ රටට ආපු ලොකුම දෙයක් කියලා. හේතුව අපි ඔක්කොම එහාට තමයි ඒක කියන්න ඕනේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. හේතුව ඇවිල්ලා කොයි වෙලාවෙත් ඩිසිෂන් එකක් ගන්න බැරුව හිටියොත් හරි අමාරුයි. ගොඩක් කට්ටිය ඕවා යුද්ධය ඉවර කරන්න ඇදුවා. හැබැයි ඩිසිෂන් එකක් ගත්තේ නැහැ. මෙයාට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් පුද්ගලයෙක් ඉඳලා හරි වෙලාවට හරි ඩිසිෂන් එක ගත්තේ ඉඳලා තමයි මේ යුද්ධය ඉවර වුණේ.